hello boys and girls ඔන්න අදත් ආවච්චෝගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන අද වීඩියෝ විශේෂයෙන්ම ගණන් තියෙන ඕන අපිට හෙට එන දින ඉවෙන්ට් එකත් එක්කම ඊළඟ එන දින gold royal bundle එක මොකක්ද කියලා මේ වගේ අප්කමින් ඉවෙන්ට් ගැන කලින්ම දැනගන්න channel එක subscribe කරලා notification bell එක all කරලා තියාගන්න ඒත් එක මගේ WhatsApp group එකේ link ටික තියෙනවා description එකේ ඔන්න ඉතින් මේ WhatsApp group එකට join වෙන්න මොකද කියනවනම් මට බැරි වෙලා හරි වීඩියෝ දාගන්න බැරුණොත් මම අනිවාර්යයෙන්ම මේ අප්කමින් ඉවෙන්ට් update දාන්න මේ පැත්තට ඉතින් කට්ටියම සිතලා ඉන්න ඒ විතරක් නෙවෙයි මගේ WhatsApp channel එකේ link එකක් තියෙනවා description එකේ ඒ පැත්තට ඉතින් අමතක නොකර සෙට් වෙලා ඉන්න. කන්නදී මෙඩිකට ආවහන්නේ ආපියන් අද වීඩියෝ එකට. A few moments later. අදිටක පටන් ගද්දී මම තෝරගෙන තියන්නේ ඔන්න අපිට ෆ්‍රී දෙන්න තියෙන emote එකක්. ඉතින් ඔයාලට පින්නත් මේ emote එක ඩිසයින් කරලා තියෙන විදිය. ඉතින් යාළුවනේ ඔයාලට මේ emote එක ඩිසයින් කරලා තියෙන විදිය දකිද්දී ඉතින් ඉස්කෝලේ උදේ රැස්වීම මතක් වෙනවා ඉතින්. මොකද කියනනම් ඉතින් මේ වගේම dance එකක් ඉතින් දානවා ඉතින් උදේ රැස්වීම ඉස්කෝලේ. ඉතින් ඔයාලට ඒක මතක් වෙනවද කියලා මම හිතනවා. ඉතින් මේ emote එක ඕන සම්පූර්ණයෙන්ම අපිට ෆ්‍රී දෙනවා. ඉතින් කන්ෆර්ම් බේට් එක මම ඔයාලට ඉක්මනටම කියන්නම්. ඉතින් මේ ෆ්‍රී emote එකට පස්සේ මම තෝරගෙන තියන්නේ ඔන්න ඉතින් බූයා පාස් එක ගැන වැදගත් තොරතුරක්. ඉතින් ලබන මාසේ ඉන්න බූයා පාස් එකට යාළුවනේ ඔන්න අපේ පරණ elite pass bundle 4ක් ඉතින් ඇඩ් වෙන්න දෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න පළවෙනියටම ඔයාලට පේනවා ඉතින් පරණම elite pass bundle දෙකක් ඉතින් මෙන්න මේ විදිහට මේ බූයා පාස් එකට ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න තවත් elite එකක් ඔන්න ඉතින් ඇඩ් වෙලා තියෙනවා bundle දෙකම. ඉතින් යාළුවනේ ඔන්න සුපිරියක්. අනිවාර්යෙන් box ටිකක් වැඩියෙන් අරගෙන මෙන්න මේ බණ්ඩල් ටික ගන්න මොකද ඉතින් පරණම elite pass ඔන්න ඉතින් අනිවාර්යයෙන්ම මෙතනින් ගත්තොත් තමයි ඉතින් මෙන්න මේ පරණ elite pass ගන්න පුළුවන් මේවා ඉතින් වෙනම event වලට එන්නේ නැති වෙයි යාළුවනේ බොහෝ දුරට ඒ නිසා ඉතින් ඔන්න අනිවාර්යයෙන්ම මිස් නොකර ඉතින් මෙන්න මේ බණ්ඩල් ටික ගන්න ඊට අමතරව මේ elite pass එක ආව අනිත් reward ටිකත් ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ box එකට ඇඩ් වෙලා තියෙනවා ඉතින් ඔන්න වැඩිපුර diamond එකතු කරලා තියාගෙන අනිවාර්යයෙන්ම මෙන්න මේ බූයා pass එකේ වැඩිපුර level ගණක් unlock කරලා මෙන්න මේ box open කරලා බලන්න ඉතින් ඔයාලට බොහෝ දුරට මේ බණ්ඩල් ටිකයි මේ රිවෝඩ් ටිකයි ඔක්කොම ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ බූයා පාස් එකට පස්සේ මම තෝරගෙන තියෙන්නේ මේ දවස්වලදී කට්ටිය එන්නකම් බලන් ඉන්න සුපිරිම ඉවෙන්ට් එකක් වන ඒන්ජලික් පෑන්ට් ඉවෙන්ට් එක. ඉතින් මේ ඒන්ජලික් පෑන්ට් ඉවෙන්ට් එක යාළුවනේ ඔන්න එන දවසත් ඉතින් කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් මීට කලින් දවස් ආවට ඉතින් මෙන්න මේ ඒන්ජලික් පෑන්ට් එක ආවේ නෑ. ඒත් ඉතින් ඔන්න දැන් නම් ඇති යාන්තම් ඉතින් යාළුවනේ මේ ඉවෙන්ට් එක කන්ෆර්ම් වෙලා තියෙනවා. මුලින්ම ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක එන්න තියෙන ටෝකන් වීල් ඉවෙන්ට් එකක් විදියට. ඉතින් ඔයාලට පේනවා ඉතින් පෙබරවාරි මාසේ 4 වෙනිදා මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකට එනවා. ඔන්න ඉතින් දින ගැන හිටපු කට්ටියට පෙබරවාරි මාසේ 4 මේ ඇන්ජලික් පෑන් ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ඔන්න නිල් වයිටිය රතු වයිටිය දෙකමත් ඉතින් ඇඩ් වෙලා තිනවා මෙන්න මේ ටෝකන් වීල් ඉවෙන්ට් එකට. ඊට අමතරව ඉතින් ඔන්න අලුතෙන්ම ඩිසයින් කරලා තියෙන පර්පල් ඇන්ජලික් පෑන් එකත් ඇඩ් වෙලා තිනවා. ඒකේ ෆීමේල් පෑන් එකත් එක්කම. ඉතින් යාළුවනේ මේ ටික ඔක්කොම ගන්න පුළුවන් ඔයාලට. ඩයමන්ඩ් ටිකක් නම් වැඩිපුරයි. ඔයාලගේ ලක් එක හොඳයි නම් ඩයමන්ඩ් අඩු ප්‍රමාණයකින් උනත් එන්න පුළුවන්. ඉතින් එක්ස්චේන්ජ් ස්ටෝර් එක පැත්තට ගියත් ඉතින් ටෝකන් 200කට වැඩි වෙයි අනිවාර්යයෙන්ම එක්ස්චේන්ජ් කරගන්න. එනිසා ඉතින් ඩයමන්ඩ් 3500ක් වගේ රෙඩි කරලා තියාගෙන අනිවාර්යයෙන්ම මෙතනින් ඔයාලා කැමති ඇන්ජලික් පෑන්ට් එක ගන්න. ඉතින් මේ ඇන්ජලික් පෑන්ට් ඉවෙන්ට් එකට පස්සේ මම තෝරගෙන තියෙන්නේ ඔන්නේ යාළුවනේ අපේ පරණ බණ්ඩල් එකක් ගැන. ඉතින් මේ බණ්ඩල් එක මොකද්ද කියනවනම් ඔයාලට මතක ඇති සෑහෙන කාලයකට කලින් දුන්න ක්‍රිකට් කිට් එකේ ඉතින් මෙන්න මේ විදියට. ඉතින් මේ බණ්ඩල් එක යාළුවනේ ගොඩක් පරණ බණ්ඩල් එකක්. ඉතින් ඔන්න ළඟදී මේ ඉවෙන්ට් එකකට මේ බණ්ඩල් එක දෙනවා කියලා කියනවා. ඉතින් මේ බණ්ඩල් එක දැනටමත් ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මේ බණ්ඩල් එක නැති කට්ටිය දුක් වෙන්න එපා. ඔන්න ඔයාලට දැන් ඉතින් ගන්න පුළුවන්. Nice. ඉතින් මේ ක්‍රිකට් කිට් එකට පස්සේ මම තෝරගෙන තියන්නේ යාළුවනේ ඔන්න අපිට හෙට එන්න තියෙන ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක මොකද්ද කියනවා නම් ඔන්න ඉතින් මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකක් යාළුවනේ. ඉතින් ඔන්න අපිට හෙට මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් මේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකත් එක්ක ඔන්න ඉතින් සුපිරිම අයිටම් ගොඩක් එන්න තියෙනවා. ඒ අතරේ ඉතින් ඔන්න පළවෙනියටම මේ ජුජුත්සු කයිසින් ඉවෙන්ට් එකත් එක්ක ඩිසයින් කරලා තියෙන ෆීමේල් බණ්ඩල් එක ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනිම ඉතින් මේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකේ ඉන්ටර්ෆේස් එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඉතින් ඔන්න ඔයාලට හොඳ ඩිස්කවුන්ට් එකක් එක්ක ඉතින් ගොඩක්ම ලාභයට මෙතනින් අයිටම් ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක විදිහට ඉතින් ඔන්න මේ emote එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහේ voice key එකකුත් තියෙනවා. මේ ගැන ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක දැම්මා. ඊට අමතරව ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට FF snipe එකකුත් ඇඩ් වෙන්න තියෙනවා මෙන්න මේ mystery shop event එකට. ඊට පස්සේ ඉතින් ඔන්න vouchers key එකකුත් ඇඩ් වෙන්න තියෙනවා යාළුවනේ. සුකුණා event එකේ ස්පින් කරන්න පුළුවන් විදිහේ. ඊට පස්සේ ඉතින් ඔන්න name change card එකකුත් මෙන්න මේ mystery shop
ඉවෙන්ට් එකට ඇඩ් වෙන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න 90ක වගේ ලොකු ලක් එකක් ආවොත් ඔයාලට ඉතින් අඩුම අඩු ජෙම් ගානකින් මෙතන අයිටම් බයි කරන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඉමෝට් එක ඩයමන්ඩ් 50න් ඉතින් මෙන්න මෙයා ගන්න. ඉතින් සුපීරියක් යාළුවනේ ඩයමන්ඩ් 50කින් ඉතින් මේ වගේ වැදගත් ඉමෝට් එකක් ගන්න පුළුවන් කියන්නේ. ඉතින් ආ කියන්න දෙයක් නැහැ පට්ටම වටිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්න ඔයාලා try කරන්න. ඉතින් හෙට දවසේ මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බෙන්න කියලා මෙන්න මේ මිස්ටර් ෂොප් ඉවෙන්ට් එකට. ඊට පස්සේ ඉතින් ඔන්න මේ මිස්ටර් ෂොප් ඉවෙන්ට් එකේ අහපැත්තට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අයිටම් ටිකක් බලා ගන්න පුළුවන්. ඒ අතරට ඔන්න ඉතින් ඉවෝ ගන් මැක්ස් කරන්න පුළුවන් විදිහේ බොක්ස් උත් ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බොක්ස් අරගෙන ඉතින් ටෝ ගන් ගන්නත් පුළුවන් යාළුවනේ ඉවෝ අප් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔන්න ජුල්සු කයිසින් ඉවෙන්ට් එකත් එක්ක ඩිසයින් කරලා තියෙන ඉතින් ඔන්න මන්නට ස්කින් එකකුත් බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අනිත් අයිටම් ටික මම මුලින් කිව්ව විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහේ ජුල්සු කයිසින් ඉවෙන්ට් එකත් එක්ක මෙන්න තියෙන බෑක්පැක් එකකුත් අනිවාර්යයෙන්ම මෙන්න මේ මිස්ටර් ෂොප් ඉවෙන්ට් එකට ඇඩ් වෙන්න තියෙනවා. මේකත් ඉතින් ඔයාලා අරගෙන මේ ජුල්සු කයිසින් ඉවෙන්ට් එක සම්පූර්ණ කරගන්න. ඉතින් යාළුවනේ විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ජුල්සු කයිසින් ඉවෙන්ට් වගේ වැදගත් ඉවෙන්ට් යාළුවනේ එන්නේ කොලැබ් එකක් විදිහට. ඒ නිසා ඉතින් ඔන්න ගේම් එකට මේ දැන් ඇවිල්ලා තියෙන බන්ඩල් එකක්වත් ආයේ එන්නේ නැහැ. ඉතින් මේ ජුල්සු කයිසින් ඉවෙන්ට් එකේ chapter 2 එකක් ආවත් මෙන්න මේ බන්ඩල් නම් ආයෙ රිටර්න් කරන්නේ නැහැ. ඒ නිසා යාළුවනේ මේවා එකක්වත් මිස් කරගන්නවා. මේවා ඔක්කොම අරන් තියාගන්න. මොකද කියනවනම් මේ බන්ඩල් ගේම් එකේ පරණ වෙන්න පට්ටම රැ වෙනවා. එනිසා ඉතින් ඔන්න කට්ටියම අරන් තියාගන්න. ඉතින් මේ මිස්ටර් ෂොප් ඉවෙන්ට් එකට පස්සේ මම තෝරගෙන තියෙන්නේ ඔන්න අපිට ඊළඟට එන්න තියෙන ගෝල්ඩ් රොයල් බන්ඩ් එක මොකක්ද කියලා. ඉතින් මුලින්ම ඔයාලට පේනවා ඇති ඉතින් අපිට දැනට ආවිල්ලා තියෙන ගෝල්ඩ් රොයල් බන්ඩ් එක. ඉතින් මේ බන්ඩ් එක දැනටමත් ඉතින් ඔයාලට ගේම් එකට ලොග් වෙලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔන්න ඊළඟට එන ගෝල්ඩ් රොයල් බන්ඩ් එක විදිහට ඉතින් මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඇත්තම කියනවනේ යාළුවනේ බන්ඩ් දෙකක් තියෙනවා. මේ බන්ඩ් දෙකෙන් එකක් තමයි ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ ගෝල්ඩ් රොයල් එක විදිහට එන්නේ. ඉතින් ඔයාලට පේනවාද මෙන්න මේ මේල් බන්ඩ් එක. මේක නම් ඉතින් කියන්න දෙයක් නැහැ. පට්ටම ලස්සනට සුපිරියටම ඩිසයින් කරලා තිනවා. පොණ්ඩේ උනත් කියන්න දෙයක් නැහැ. මාරම ගතියක් තියෙනවා යාළුවනේ. ඊට පස්සේ ඉතින් මේ බන්ඩ් එකේ ෆීමේල් බන්ඩ් එකත් ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ බන්ඩ් එක හෝ අර මේල් බන්ඩ් එක තමයි ඉතින් ඊළඟ ගෝල්ඩ් රොයල් එක විදිහට අපිට එන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ කියන්න දෙයක් නැහැ. පට්ටම ලස්සන බන්ඩල් දෙකක්. මේල් බන්ඩ් එකයි ෆීමේල් බන්ඩ් එකයි දෙකම ඉතින් සුපිරියක්. ඉතින් ගෝල්ඩ් රොයල් වලට එනවා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ගෝල්ඩ් රෙඩි කරලා තියාගන්න. ආව ගමම්ම ගන්න. ඉතින් මේ ෆීමේල් බන්ඩ් එකට වඩා මේකේ මේල් බන්ඩ් එක නම් පට්ටම ගතියක් තියෙනවා. ඉතින් කාලෙකට පස්සේ එන්න තියෙන සුපිරිම ගෝල්ඩ් රොයල් බන්ඩ් එකක් වුත් ඉතින් මේ බන්ඩ් එක තමයි ඉතින් පෙන්නන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ආවට පස්සේ ඉතින් ගන්න යාළුවනේ. ඒත් එකම ඉතින් අද වීඩියෝ එකක් ඉවරනවා. වීඩියෝ බලන්න කලින් ඉතින් චූටි දෙයක් මතක් කරන්න ඕනේ. ඕන්න ඉතින් ලංකාවේ විශ්වාසවන්ත account එකක් ගන්න හෝ දෙන්න තැනක් ඉතින් ඔයාලා බැලුවා නම් ඔන්න දැන් මං අරහා ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මගේ WhatsApp නම්බරේ WhatsApp channel එකයි දෙකම තියෙනවා description එකේ. ඔයාලට මේ හරහා මාව ඔන්න contact කරගන්න පුළුවන්. ඉතින් 100% විශ්වාසවන්ත නියම වගකීමක් ඇතුව ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම account එකක් ගන්න. මොකද කියනවා මට දැනටමත් ගොඩක් අය message දානවා එක එක විදිය හොරුන්ට අහුවෙලා. ආයෙ ඉතින් කවමදාවත් එහෙම එක එක විදිය හොරුන්ට අහුවෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් විශ්වාසවන්ත නියම ඒ වැට්ටි කරගන්න පුළුවන් දැන් මගෙන්. ඒත් එක්කම ඔයාලට දැන් දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන්.